ග්‍රැපික් කාඩ් එකක් නැතුව ඕනෙම හෙවි වර්ක් එකක් ස්මූත් විදිහට කරන්න පුළුවන් PC බිල්ඩ් එක වීඩියෝ එකක් තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් අපි යමු මේ PC එක බිල්ඩ් කරගන්න. අද බිල්ඩ් කරන්න යන්නේ බජට් එකට සෙට් වෙන Ryzen PC බිල්ඩ් එකක්. මේකේ මදර්බෝඩ් එක විදිහට MSI A520MA Pro මදර්බෝඩ් එක යූස් කරලා තියෙනවා. ඒ වගේම බූට් ඩ්‍රයිවර් එක විදිහට Lexar බ්‍රෑන්ඩ් එකේ NVMe එකක් යූස් කරලා තියෙනවා 2.6GB. කූලර් එක නම් AMD ස්ටොක් කූලර් එකක් තමයි යූස් කරලා තියෙන්නේ. බිල්ඩ් එකේ ප්‍රොසෙසර් එක විදිහට ඔන්බෝඩ් ග්‍රැෆික් එකකින් Ryzen 5 5600G ප්‍රොසෙසර් එක යූස් කරලා තියෙනවා. බිල්ඩ් එක කේසින් එක විදිහට යූස් කරලා තියෙන. ඉතින් බජට් එකට සෙට් වෙන Antec බ්‍රෑන්ඩ් එකේ AX310 කියන කේස් එක. අනිවාර්යෙන්ම ඉතින් කියන්න ඕනේ මේක බජට් කේසින් එකක් වුණාට හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. හරි, දැන් අපි මේ PC එක බිල්ඩ් කරන වැඩේට යමු. මුලින්ම අපි මදර්බෝඩ් එක අන්බොක්ස් කරගෙන ඊට පස්සේ ප්‍රොසෙසර් එක මේකට ඉන්ස්ටෝල් කරගමු. බ්‍රෑන්ඩ් නිව් මදර්බෝඩ් එකක් තමයි අපි යූස් කරලා තියෙන්නේ. A520 චිප්සෙට් එක කියන්නේ ඉතින් AM4 වල බේසික් චිප්සෙට් එකක්. මේ මදර්බෝඩ් එකේ RAM ස්ලොට් දෙකයි එන්නේ. ඒ වගේම NVMe ස්ලොට් එකයි එන්නේ. මේ ප්‍රොසෙසර් එකත් එක්ක මේ මදර්බෝඩ් එකේ කිසිම ඉෂුව එකක් නැතුවට යූස් කරන්න අනිවාර්යෙන්ම පුළුවන්. ප්‍රොසෙසර් එක දැන් අපි ඉන්ස්ටෝල් කරගමු මදර්බෝඩ් එකට. ඉතින් ප්‍රොසෙසර් එකේ තියෙන පොඩි ත්‍රිකෝණයක් වගේ මාක් එකක්, මදර්බෝඩ් සොකට් එකේ තියෙන පොඩි ත්‍රිකෝණයක් වගේ මාක් එකක්. ඉතින් මදර්බෝඩ් එකේ ත්‍රිකෝණයක් වගේ මාක් එකක් තියෙන තැනට ප්‍රොසෙසර් එකේ ත්‍රිකෝණයක් වගේ මාක් එකක් තියෙන තැන එමීට තියලා පින් දෙන්න නැතුව පොඩි ටච් එකක් පල්ලට දෙන්නවා. ඊට පස්සේ මදර්බෝඩ් එකේ ලොක් එක තද කරන්න. ලොක් කරන්න කලින් චෙක් කරලා බලන්න අනිවාර්යෙන් පින් ටික හරියට සෙට් වෙලාද කියලා මදර්බෝඩ් එකට. දැන් අපි ප්‍රොසෙසරේට thermal paste apply කරගමු. ප්‍රොසෙසර් එක හරි මැදටවා thermal paste දාගන්න. ඊට පස්සේ අපි කූලර් එක සෙට් කරගමු. කූලර් එක සෙට් කරගන්නකොට X අකුර හැඩයටවා එන තද කරගන්න. නැත්තම් කූලර් එක සෙට් කරන්න අමාරු. ඒක පැත්තකින් ඉස්සෙන්න බලනවා. ඒකින්ද X අකුර හැඩයටවා එන තද කරගන්න වීඩියෝ එකේ පේන විදිහට. ඉතින් මේ යන ඔයාගේ අතේ ගන්නට තද වුණා නම් ඇති මුළු ඇඟෙන් බර දාලා තද කරන්න යන්න එපා. මදර්බෝඩ් එක ඩැමේජ් වෙන්න පුළුවන්. අපි මෙන්න මේ විදිහට දැන් RAM එකත් ඉන්ස්ටෝල් කරගමු. ඊට පස්සේ අපි NVMe එක ඉන්ස්ටෝල් කරගමු. NVMe ස්ලොට් එකට NVMe එක දාලා හැමීට ඇණයක් දාලා මෙන්න මේ විදිහට තද කරන්න තමයි තියෙන්නේ. වැඩි දෙයක් නෑ. ඉතින් අපි කේසින් එක දැන් අන්බොක්ස් කරගෙන බලමු. ඔයා බජට් එකට හොඳ එයාෆ්ලෝ එකක් තියෙන කේසින් එකක් බලනවා නම් මේක තමයි ඉතින් ඔයාට සෙට් වෙනම කේසින් එක. ඉතින් මේ කේසින් එක USB පෝට් 3ක් ෆ්‍රන්ට් එකේ තියෙනවා. 3.0 තනි පෝට් එකක් එක්ක. ඒ වගේම ඉතින් ඉස්සරහිනුත් මෙෂ් එකක් තියෙන ෆෑන් 3ක් එක්ක හොඳ එයාෆ්ලෝ එකක් තියෙනවා. ඒකට SATA SSD 3යි ඒ වගේම ඩෙස්ක්ටොප් නෝමල් SATA hard දෙකක් ප්ලග් කරන්න පුළුවන්. ඔයා ස්ටෝරේජ් විදියට hard SSD දෙකම පාවිච්චි කරන කෙනෙක් නම් ඉතින් ඔයාට හරියනම කේසින් එකක් තමයි මේ කේසින් එක. අපි දැන් මදර්බෝඩ් එක ප්ලග් කරගමු කේසින් එකට. බිල්ඩ් එකේ පවර් සප්ලයි එක විදිහට යූස් කරලා තියෙන Antec බ්‍රෑන්ඩ් එකේ 550 watt පවර් සප්ලයි එකක්. මේකට 5 years warranty හම්බෙනවා. ඒ වගේම මේ පවර් සප්ලයි එක 80+ certificate එකේ තියෙන පවර් සප්ලයි එකක්. පවර් සප්ලයි box එක අන්බොක්ස් කරාට පස්සේ මේකේ පවර් කේබල් එක තියෙනවා. ඒ වගේම user manual එක. ඉතින් brand new power supply එක මේ විදිහට තමයි එයාලා පැක් කරලා යවන්නේ. හොඳ පැකින් එකක් අනිවාර්යෙන්ම. මේ processor එකේ onboard graphic එක powerful හින්දා graphic card එකක් use කරන්නේ. ඒකින්ද මේ power supply එක අනිවාර්යෙන්ම ඇති මේ build එකට. ඉතින් අනිවාර්යෙන්ම 80+ certificate එකකුත් එක්ක හොඳ warranty එකක් හම්බෙන supply එකක් හින්දා ඔයාලට බය වෙන්න කිසිම දෙයක් ඇත්තෙම නෑ. ඉතින් අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ cable ටික plug කරලා build එක power up කරගන්න විතරයි. ඉතුරු වැඩ ටික සේරම කරලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි අපේ Ryzen 5 5600G බිල්ඩ් එක බිල්ඩ් උනේ. ඉතින් ඔයාට මේ වෙලාවේ graphic card එකකට යන්න බජට් මදි නම් onboard graphic powerful විදිහට එනේ මේ processor එක දාලා ඔයාගේ බිල්ඩ් එක කරගන්න අනිවාර්යයෙන්ම ඔයාගේ වැඩ ටික ස්මූත් විදිහට කරගන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔයාට හොඳයි කියලා හිතෙනවා නම් Ricky Spec YouTube channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ආයෙත් මේ වගේම බිල්ඩ් වීඩියෝ එකකින් හම්බෙමු. බයි යාළුවනේ.